නිවස සංචාරක ව්‍යාපාරය සඳහා යොදවා Airbnb හෝ හෝම්ස්ටේ හරහා එය ලෝකයාට විවෘත කර අමතර ආදායමක් ලබන්න. අපට කතා කරන්න. කවුරුත් දන්නවනේ මගේ පසුවෙන් පේන්නේ ජේතවනාරාමය. ලෝකයේ අතිවිශාල ගඩොල් නිර්මාණ අතරින් තුන්වෙනි ස්ථානයේ තියෙන්නේ අපි දන්නවා ඊට කලින් පිරමිඩ තියෙනවා. හැබැයි පිරමිඩ හැරෙනකොට ලෝකයේ තියෙන සුවිශාලම ගඩොල් නිර්මාණය තමයි ගඩොල් මිලියන ගානකින් සැදුම්ලත් ජේතවනාරාමය. අපි ජේතවනාරාමයේ තියෙන බොහොම ශේෂ කාරණයක් පිළිබඳව කියන්නම්. මේ බත්ඔරුව. මේ බත්ඔරුව 5000කට විතර කෑම දුන්න බත්ඔරුවක් මෙතන විතරක් නෙමෙයි. ජේතවනාරාමයේ විතරක් නෙමෙයි. අබේගිරියේ ඊළඟට මිහින්තලේ සහ අනුරාධපුරේ දැන් විශාල ප්‍රමාණයක මේ ස්වාමින් වහන්සේලාට දවල් දාණයට බත් බෙදපු බත්ඔරු සෑහෙන සංඛ්‍යාවක් තියෙනවා. අපි ජනප්‍රියම බත්ඔරුව තමයි මහාපාලි දානශාලාව ගාව තියෙන බත්ඔරුව. අපි ඒක බලන්න යන්න ඉස්සෙල්ලා මේ අතුරු කාරණයක් කිව්වේ මේ මෙතන බලන්න පුළුවන් බත්ඔරුව කොහොමද ගල් පුරුක් කරලා තියෙන්නේ කියලා. මේ ගල් පුරුක් කරලා හදලා තියෙන විදිය ඒ විතරක් නෙමෙයි. මෙහෙම આવොත් මේ එන්න බත් වලට අමතරව ව්‍යංජන බෙදපු ඔරුව තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පරිශ්‍රය තුල මේ ජේතවනාරාමේ දානශාලාව මේ පරිශ්‍රය තුල කොතරම් අපේ භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්න ඇද්ද කසාවතින් ඔබ මවා ගන්න. ජේතවනාරාමයේ අර පසකින් පේනකොට කසාවතින් දවල්ට දානෙට වඩින ස්වාමින් වහන්සේලා මෙතන හරිම ශාන්තිමත් අපූර්ව දර්ශනයක් නිර්මාණය කරන්න ඇති. අපි අබේගිරියේ බත්ඔරුවත් බලලා අපි ඊට පස්සේ යනවා මහාපාලි දානශාලාව ගැන තියෙන බත්ඔරුව බලන්න. ඊළඟ පාර ලංකාවට ආවම අපේ ගෙදර නවතින්න. මීගමුව, කටුනායක, වැලිසර, බත්තරමුල්ල, හොරණ සහගාල්ල. ගෙදර වගේ ඉන්න කතා කරන්න. ඔන්න අපි ජේතවනාරාමේ ඉඳලා අබේගිරියට ආවා. අබේගිරිය තමයි ඇත්තටම දැන්ට වාර්තා වෙන විශාලම බත්ඔරුව තියෙන්නේ. දැන් මේ බත්ඔරුවට යන මේ ඇවිල්ලා අබේගිරියේ දානශාලාව. පායන් වික්ෂුන් වහන්සේගේ වාසාවල තියෙනවා උන්වහන්සේ මෙහෙට වඩිනකොට 5000ක් භික්ෂූන් අබේගිරියේ හිටියා කියලා. ඇත්තටම අපි අබේගිරිය වෙනම වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. අබේගිරිය හින්දා තමයි අපි රැව් හැදුනේ සීගිරිය සහ සියලුම අපේ ශාස්ත්‍ර අබේගිරිය විශ්වවිද්‍යාලයෙන් තමයි අපේ සමාජයට දායාද දුන්නේ. මේ කලාපේ නාලන්දාව හැරෙනකොට තිබිච්ච ලොකුම විශ්වවිද්‍යාලය තමයි අබේගිරිය කියලා කියන්නේ. ඉතින් අබේගිරියේ ඉගෙනගත්ත භික්ෂුන් වහන්සේලාට දානේ පිරිනමපු ස්ථානය තමයි දැන් මේ තියෙන්නේ හෝරාතැටිය. මේ ඇත්තටම ඍතු සහ යාමයන් පිළිබඳව මේක මේ මෙතනදී සත්‍ය තැටිය නෙමෙයි. මේකේ හරියට බැලුවොත් කිරිකෑලි 32ක් තියෙනවා. මේකේ ඇත්ත තැටිය බලා ගන්න නම් මේ පැත්තේ තියෙන අබේගිරිය කෞතුකාගාරයට යන්න ඕන වෙලාවක යන් මේ කියන්නේ අබේගිරිය බත්ඔරුව. ගමනම්ම ඒ යෝධ බත්ඔරුව මේකේ පාත්‍රා 5000කට පුළුවන් ප්‍රමාණයක් බත් තිබුණා කියලා පස්සේ කරතෙව් සමීක්ෂණ වලින් පරීක්ෂණ වලින් ඔස්ලා තියෙනවා. ඉතින් හිතන්න මේ පරිශ්‍රයේ තුල ඔය තරම් භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් දානේ වල දැන් නැද්ද? සහ කාර්යවන්වල වෙස්ටර්ස්ලා ඉන්නද නන්නක මොකද ස්ටාෆ් ඉන්නද? උන්වහන්සේලාට දානේ පිළිගන්නන උදෙමින් ඉන්න ඇති. කොහොම ආවම අපිට බලන්න පුළුවන්. මේ බත්ඔරුවේ පිළිගන්නේ සාකනුවේ ඒකින් නියම්බලුවේ එහෙනම් නියම්බලුවේ අක්තර සෙල්ලිටියක් කරලා දෙනවා. අබේගිරිය සෙල්ලිටිය නරවෙනි කියවසට වගේ තමයි ආයිති වෙන්නේ. ඉතින් දෙන්නේ මේ දාන පිළිගැන්වීමට මේ රියයිදන තපතකු ඔරුව අපි කිව්වනේ ජේතවනාරාමේ තියෙන බත්ඔරුව දැක්කා. මේ අබේගිරියේ තියෙන බත්ඔරුව දැක්කා. ඊළඟට අපේ
විශ්‍රාන්ත වශයෙන් ගණන් කරන්න බලාපොරොත්තු වෙනවා මහා පාලි දානකාලාව. මෙතන පුත්තක් යාදීන්නේ. මහා පාලි දානකාලාව අපලදී වත්කරු ගැන අපි එතට ගිහිල්ලා ඒ ගැන සුචේ වෙත්ත පාඩේ. අපි යනවා පාස්සක්කාරම. අපි අබේගිරියේ බත්තරුව දැක්කා. ජේතවනාරාමයේ බත්තරුව දැක්කා. මේ අනුරාධපුරයේ මහා පාලි දානශාලාව අසල තියෙන බත්තරුව දැන් අපිට අනුරාධපුර රාජධානියේ අනුරාධපුර පූජා භූමියේ හම් වෙන බත්තරුව වලින් යම්කිසි ආකාරයක කුඩාම බත්තරුව වගේම ලෝකයේ පැරණිම බත්තරුව කියලා කියන්න පුළුවන් බත්තරුව තමයි මේ අපිට මහා පාලි දානශාලාව අසල හම් වෙන බත්තරුව. මේක ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස. ඒ කියන්නේ මීට අවුරුදු අඩුම ගානේ 2100කට කලින් නිම වූ බත්තරුවක්. හැබැයි අපිට දකින්න ලැබෙන තිබුණු විදිහටම ලොකු අතුරු ආන්තරාවක් නැතුව තියෙන බත්තරුවක් මේක. ඔබ දකින්න ඇති අබේගිරියේ ජේතවනාරාමයේ තිබිච්ච බත්තරු කාලයගේ මෑමෙන් නටබුන් බවට පත් වෙලා තිබ්බා. ඉතින් මේකේ 2000කට 2500කට විතර පාත්‍රවලට බත් සපයන්න පුළුවන් ආකාරයට බත් පුරවන්න පුළුවන් ආකාරයට තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක අඩි 27ක්. මේ දිග අඩි 27ක් තියෙනවා. අඩි 5ක් උසයි. 2000කට බත් ගන්න පුළුවන් ආකාරයට උනෝලා තියෙනවා. ඉතින් ලංකාවේ බත්තරු ගත්තොත් මහා පාලි දානශාලාව ජේතවනාරාමයේ අබේගිරියේ විතරක් නෙමෙයි. හිම්කලේ තියෙනවා, අදගල තියෙනවා, ඉතිගල තියෙනවා. බත්තරු විතරක් නෙමෙයි අපිට මේ ශෛලමය වශයෙන් නිර්මාණය කරපු බෙහෙත්තුරුත් ලංකාවේ දකින්න පුළුවන්කම තියෙනවා. මීට පස්සේ අනුරාධපුරයේ වන්දනාවේ ගියාම වන්දනා කටයුතු පින් කටයුතු කරනවා වගේම අපේ ඓතිහාසික උරුමය පිළිබඳවත් පොඩ්ඩක් වටපිටාවේ හොයලා බලන්න. සමහර ලාවට ලෝකයේ වෙන කොහෙවත් නැති හරි අපූරු ඓතිහාසික පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුත් ස්ථාන පිළිබඳව ඔබටත් ඔබේ දරුවන්ටත් හිතවතුන්ටත් ඔබට දැනුවත් කරන්න පුළුවන් වේවි. මේ මහා පාලි දානශාලාව අසල තියෙන ළිඳ විශේෂයි. මෙහි ළිඳට බහින්න පඩිපෙලක් වගේම කලගෙඩි තියන්න ස්ථානයකුත් නිර්මාණය කරලා තියෙනවා. එතකොට හිතාගන්න පුළුවන්නේ ඒ කාලේ මෙතන තිබිච්ච තත්ත්වය කොයි වගේද කියලා. මෙහි තියෙන්නේ නටබුන් බවට පත්වෙච්ච මහා පාලි දානශාලාව. මහා පාලි දානශාලාව අසලම දළදා මාලිගාවක් තියෙනවා. ඉතින් අපේ පෙර උරුමය ගැන සොයා යාමත් එක්තරා ආකාරයක මහා පුණ්‍ය කර්මයක් තමයි. මේ වගේ අපේ උරුමය සමග නැවතත් හිස්ට්‍රි ටියුබ් තුලින් ආයෙත් හමු වෙමු.